හැකීම් බර මොලේටම අපි තීරණ ගන්න දීලා හරියන්නේ නැහැ. මම වෘත්තීය ජීවිතය පටන් ගත්තෙත් ව්‍යාපාරික ජනමාධ්‍යවේදියෙක් විදිහට. කොතරම් දුරට තමන්ගේ තීරණයක් අල්ලගෙන ඉන්නවද කියන එක සාර්ථක බවට බලපානවා. ජීවිතේ අපි කිව්වොත් මේ රහ තියෙන්නේ අපි කවුද කියලා දැනගත්තොත් කිසි රහක් නැහැ නේ. ඔව් ඔබ අද එකතු වෙලා ඉන්නේ තවත් ඒෂියා ප්ලස් මෙහෙවන නෙක්ස්ට් ජෙන් ප්‍රෝග්‍රෑම් එක. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද කැලුම් වැලිගම පුද්ගල සංවර්ධන දේශක හා ලේඛක. මම හිතන්නේ වැදගත් පොත් කීපයක්ම අදලා තියෙන අයිවන් කැලුම් මම හිතන්නේ ලොකු පරාසයක් ඔබ කව කරනවා දෛනික ජීවිතේ. මම ආසයි අද පොඩ්ඩක් ඉතාමත්ම වැදගත් දෙයක් දේශීය ආර්ථිකයට. එනම් ශුද්‍ර හා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර SMEs. දේශීය ආර්ථිකයේ කොද්වරනාල්ටිය. දැන් මේ ෆ්ලඩ් එකත් එක්කයි දිත්වා විවසනයත් එක්ක ගොඩාක් SMEs වලට ලොකු බලපෑමක් තියෙනවා. හැබැයි අපි එතනට එන්න කලින් කරමු. ඔබේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හදන හෝ යම් කිසි ලෙවල් එකකින් SME එකක් ගත්තොත් සාර්ථක වෙනවට වඩා අසාර්ථක වෙන්න තියෙන ප්‍රධානතම බලපෑම් ටික මොනවද? ප්‍රධානතම සාධක ටික මොකක්ද කියලා කතා කරමු. ඔව්. හැතරම දැන් පොස ගණනාවක් තිස්සේ විවිධ ආකාරයට SME කණ්ඩායම් මට හම්බෙනවා. මොකද මම වෘත්තීය ජීවිතය පටන් ගත්තෙත් ව්‍යාපාරික ජනමාධ්‍යවේදියෙක් විදිහට. ඒතර ඊටාම සමීපව මේ කණ්ඩායම් විසුරු ගන්න අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරද්දී කළමනාකරන උපදේශක විදිහට කටයුතු කරද්දී මට හිතෙනවා මේ මට ඔවුන් ගැන යමක් කියන්න ප්‍රාමාණික අවබෝධයක් පසුගිය කාලේ ඇති වුණා කියලා. මම දකින විශේෂම හේතුව තමයි SMEsලා අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ගේ තීරණවල තියෙන ශක්තිමත් භාවය සම්බන්ධව. මං කියන්නේ මම අර හැමදාම කතා කරන පොදු කාරණාවලට වඩා වැඩි කතා කරන්නේ නැති දෙයක් කියන කැමති. තීරණ ගැනීමේදී ඒ කොතරම් දුරට තමන්ගේ තීරණයක් අල්ලගෙන ඉන්නවාද කියන එක සාර්ථක බවට බලපානවා. ඒ කියන්නේ කොච්චර දුරකට තමන් ගත්ත තීරණයත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම මේක තේරෙන භාෂාවෙන් උදාහරණයක් ගන්නවා. කවුරු හරි කෙනෙක් දරුවෙක් හදන්න තීරණය කරොත් ඒ මවට දරුවා ලැබුණට පස්සේ අපි කියන්නේ බාගට ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න බෑනේ. ප්‍රෙග්නන්ට් ඒක බාගට ඉන්න බෑ ඒ අවස්ථාවනේ. මාස 9කින් පස්සේ ඩිලිවරි එක කරනවද නැද්ද කියන එක තීරණයක් ගන්න ඕනේ. මම ඒක ඒ උදාහරණ ගත්තේ තේරෙන්න. ඉතින් අපි කියන්නේ SMEs ලාගේ සමහර තීරණ තියෙනවා බාගට ප්‍රෙග්නන්ට් වෙලා වගේ තීරණ ගන්නවා. එන්නේ බෝල් ඩිසිෂන් කියන එක නැති තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ බෝල් ඩිසිෂන් කියලා කියන්නේ මේ රිස්කි ඩිසිෂන් නෙමෙයි. අවදානම් තීරණ නෙමෙයි. මම මේ වැඩේ මෙසේ කරනවා කියලා තීරණයක් ගත්තොත් ඒ තමන් ටයිම් ලයින් එකක් දාගත්තොත් මම මෙතෙන් යනවා කියලා ඒ ටයිම් ලයින් එක ඉවරනකම් ඉන්න ඕනේ. නමුත් අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සමහරක් තමන්ගේ තීරණ සමාජයේ විවිධ කාලවලදී ඇතිවෙන විවිධ උපකල්පන මත වෙනස් කරනවා. සත්‍යයන් මත නෙවෙයි. සත්‍ය සහ උපකල්පන අතර ලොකු වෙනසක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ඔබ සෑහෙන කාලයක් මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මේක පිළිගන්නවා ඇති. ගොඩක් වෙලාවට අපි ගොඩක් තීරණ ගන්නවා උපකල්පන මත. ඒ කියන්නේ සමහරලාට ඒ උපකල්පන එන්නේ සමහර දේශපාලන ඇජෙන්ඩා ඔස්සේ. එතකොට එහෙම දෙයක් එහෙම සත්‍යයක් නැහැ. කිසියම් පක්ෂයක ඒ විදිහේ තියෙන දේශපාලන ක්‍රියාවලියක උපකල්පනයක් අපි අපේ ව්‍යාපාරයේ සත්‍යයක් බවට පත් කරගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් තව ටික දවසකින් රට වැටේ. රට වැටේ කියලා හිතන්න ඒ වෙද්දි රට වැටෙන මට්ටමක් නෙවෙයි තියෙන්නේ. හැබැයි කිසියම් තව දේශපාලන පක්ෂයක උපකල්පනයක් අපි ඒක සත්‍යයක් විදිහට ගන්නවා. ඒ වගේ වෙනත් රටක යුද්ධයක් ඇද්දී ඒකේ ප්‍රතිඵල අපිට එන්න කලින්ම අපි උපකල්පනයක් දාගත්තොත් ඒක ප්‍රතිඵල අපිට එයි කියලා. මෙන්න මේ උපකල්පන පදනම් කරගෙන ඔයාලගේ තීරණ වෙනස් කරන්න එපා. එනිසා හැකිතරම් තීරණය වෙනස් කරනවා නම් තීරණය බලපෑමක් කරනවා නම් ඔබට පිළිගත හැකි සත්‍ය දත්ත තොරතුරු හොයලා බලන්න. මෙන්න මේ විශ්ලේෂණාත්මක භාවය සෑහෙන්න අවශ්‍යයි. මම ඊටම සරලව කිව්වොත් ගොඩක් කියලා කියන්නේ සාපේක්ෂව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අසාර්ථකත්වයට ඒගොල්ලෝ තමන් ගත්ත තීරණේ හැකිතාක් අල්ලගෙන නොසිටීම බලපෑමක් වෙලා තියෙනවා. හැබැයි ලෝකේ ප්‍රමුඛ පෙළේ සමාගම් තියෙනවා. හොඳ උදාහරණ තියෙනවා. මට බ්‍රෑන්ඩ්ස් කියන්න පුළුවන් කමෙන්ට්. රයිට්. උදාහරණ තියෙනවා ඒගොල්ලෝ සමහර අසාර්ථකතාවලදී ඒගොල්ලෝ ගොඩ ආවේ ඇත්තරම ඒගොල්ලොම ලීඩර්ෂිප් ඒ තීරණ අල්ලගෙන හිටියා. ඒ නිසා ඔයා
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් විදිහට දැන් මේ විද්‍යාව ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්නවා නම් ඔයා දැන් ග්‍රවුන්ඩ් එකට බහැලා ඉවරයි. ඒ නිසා දැන් මේකෙන් යන්න එපා. තරංගය ගැන උපකල්පන කරලා යනවා තරංගේ සෙල්ලම් කරලා ඉවර වෙලා යන්න. ඒ නිසා මේ වෙලාවේ ඔයා උපකල්පන වලින් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ ඔයාගේ උපකල්පන වලින් පරිස්සම් වෙනවා ඔයාගේ තීරණය ශක්තිමත් කරගන්න. මට මේ වෙලාවේ ඉල්ලා සිටින තියෙන්නේ ඒක තමයි. කෙලම් වැදගත් දෙයක් අපි දන්නවා ගොඩාක් SMEs ගත්තොත් සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් ගත්තොත් එහෙම ගොඩාක් හැඟීම් වලට බර පුද්ගලයෝ ඉමෝෂන්ස් වලට. ගොඩක් වෙලාවට ව්‍යාපාර සාර්ථකත්වයේත් ඒ හැඟීම් මානව සම්පතත් එක්ක වෙන්න පුළුවන්, තමාගේ පාරිභෝගිකයන් එක්ක වෙන්න පුළුවන් ඉමෝෂනල් ඇටැච්මන්ට් එක. හැබැයි මේ දත්ත වලට තියෙන අවධානය ටිකක් අඩුයි. දත්ත මත පදනම් කරගෙන ඔබ කලින් කතා කරපු තීරණ ගැනීමේ විලාසය ගැන. දත්ත වලට පදනම් කරගෙන තීරණ ගැනීමේ වැදගත් ගැන කලුම් පොඩක් කතා කරමු ඔබේ අත්දැකීම් එක්ක. මම හිතනවා ඒක අතිශය වැදගත්. දැන් ගොඩක් සාමාන්‍යයෙන් ගත්තොත් අපි ආසියාතික කලාපයේ මිනිස්සු විදියට ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. අපි ටිකක් හැංගීම් බරයි. මොකද අපි පුංචි කාලේ නම් බලලා තියෙන හැංගීම් බර කතා, බලලා තියෙන හැංගීම් බර චිත්‍රපට ඉතින් ඔව 18න් පස්සේ ගලව ගන්න එක ලේසි නැහැ. ඒ නිසා තීරණ ගද්දි හැංගීම් බරයි, හැංගීම් බර වීමත් එක අතකින් හොඳයි. හැබැයි ව්‍යාපාර කරද්දී මේ හැඟීම් බර මොලේටම අපි තීරණ ගන්න දීලා හරියන්නේ නැහැ. මොකද අපි තාර්කික මොලේට ඉඩක් දෙන්න අවශ්‍යයි. මේ දෙක අතර බැලන්ස් එකක් තියන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ කතා කරපු අර කාරණේ අතිශය වැදගත්. මේ දත්ත සහ තොරතුරු වලට අපි පොඩි බියක් දක්වනවා. පොඩි මැලිකමක් දක්වනවා. ඒක අපිට පාසල් කාලේ ඉඳලා වෙන දෙයක් වෙන්නේ නැති පොඩ්ඩක් තොරතුරක් දෙකක් වැඩිපුර එනවා නම් අපේ බ්‍රේන් එක පුරුදුලා තියෙන මේ තොරතුරු දත්ත ඉක්මනින් අයින් කරලා අපිට පහසු අර assumption වලින් උපකල්පන වලින් අතීත මතකයන් වලින් තීරණ ගන්න. නමුත් මම හිතනවා අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දත්ත හොයා ගැනීම අතිශය පහසුයි. නේ අද හරිම පහසුනේ දත්ත හොයා ගැනීම. තොරතුරු තාක්ෂණයත් එක්ක. ඉස්සර දත්ත හොයාගන්න දවන්ත සමාගම් පරිශන කරලා මුදල් ගෙවලා රිසර්ච් කරා. දැන් අද ඒ රිසර්ච් ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එතකොට ඒකේ ඒ රිසර්ච් වල සිංහල භාෂාවේ පරිවර්තනක් දැන් එනවා. ඒ නැතත් මේ අද වෙද්දී දැන් මේ අපි ඔබ මේ කරනවා වගේ මේ අවකාශයන් තුල ඕන තරම් මේ දැනුම හුමාරු වෙනවා. ඒ නිසා මගේ ඉල්ලීම තමයි මේ තොරතුරු අතිශය වැදගත් වගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට. තොරතුරු කියලා කියන්නේ මේ ඒක ගණිතමය තොරතුරු විතරක්ම නෙවෙයි මම කියන්නේ. මම ගන්න තීරණය හොඳට මතක තියාගන්න. අපි තීරණ ගත්තට පස්සේ අපේ බ්‍රේන් එකේ අපි මොලේ පොඩි ස්වභාවයක් තියෙනවා. අපි ගන්න තීරණයට කැමති තොරතුරු විතරක් පෙන්නනවා. ඔක තමයි වෙන්නේ. හිතන දැන් කෙනෙක් හිතනවා මේ වෙලාවේ ඔන්න මේ වෙලාවේ සාර්ථක වෙනවා කිසියම් ව්‍යාපාර ශේෂ්ත්‍රයක්. මමත් ඒ ව්‍යාපාර ශේෂ්ත්‍රයට කැමතියි. කැමති වුණාට මගේ ටැලන්ට් එකකුත් නැහැ. එහෙම හිතමුකෝ. හැබැයි අර මගේ කැමැත්ත නිසා විශේෂයෙන්ම ආශාව පදනම් කරගෙන යද්දී මට පේන්නෙම ඒ වැඩේ කරන්න හොඳ තොරතුරු විතරයි. රැල්ලට යනවා. ඒක අපේ බ්‍රේන් එකේ තියෙන ගතියක්. ඔයා චුට්ටක් හොඳ බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් නම් පොඩ්ඩක් මේ මොලේ දක්වන පක්ෂපාතීත්වයට සමහර වෙලාවට චැලෙන්ජ් කරන්න. ඔයාට චැලෙන්ජ් කරන්න පුළුවන්. ඇයි ඕක මෙහෙම වුණොත් කොහොමද කියලා. ඒ කියන්නේ if කියන අර්ථයෙන් එහෙම වුණොත් මෙහෙම වුණා නම් මොකද වෙන්නේ කියන අර්ථයෙන් ඔයා ප්‍රශ්න කරන්න පටන් ගන්න. එතකොට ඔයාට හොඳ සමබර තීරණයක් එනවා. ඉතින් මෙන්න මේ නිසා විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරන්න යද්දී අද ඇත්තරම එක්ස්කියුසයක් නැහැ. ඕන තරම් දත්ත දෙනවා තොරතුරු වෙනවා. ඒ වගේම ඕන තරම් මේ පිළිබඳ උපදෙස් ලබා ගන්න, පහසුකම් ලබා ගන්න ආයතන සංවිධාන වෙනදාටත් වඩා ගොඩක් තියෙනවා. අනික භාෂා ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා ඔයා කිසියම් ව්‍යාපාර තීරණයක් ගන්න යද්දී ගට් ෆීලින් එකටම සම්පූර්ණව ඉඩක් දෙන්න එපා. ගට් ෆීලින් එක හොඳයි සමහර අවස්ථාවල ජීවිතේ සමහර ඊටාම තීරණාත්මක මේ අවස්ථාවලදී අපිට ගට් ෆීලින් අවශ්‍යයි. මොකද වැඩි වෙලාවක් නැතුව ඒ තීරණේ ගන්න ඕන නිසා. හැබැයි ව්‍යාපාරයක් කියන එකක් මේ අපි ගත්තේ නැත්නම් කවුරුත් ඔළුවට තුවක්කුවක් තියලා වෙඩි තියලා පටන් ගන්න කියලා කියන්නේ නැහැ නේ. ඒ වගේ එකක් කරද්දී කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩි කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ. පොඩි කාලයක් අරගෙන මොකද වෙන්නේ කියලා බලලා සත්‍යයෙන් උපකල්පන වෙනස් කරලා ඔයාලට හොඳ තීරණයක් ගන්න පුළුවන්. කලුම් මං ආසේ දැන් SMEs ලාට තියෙන තවත් වැදගත් දෙයක් තමයි මේ වැදගත් වෙන්න ඕන දෙයක් තමයි මූල්‍ය විනය හා මූල්‍ය සාක්ෂරතාවය. මම මේකට උදාහරණ දෙකක් දෙන්නම්. තාම අපි ගොඩාක් ගම්මට්ටමේ විමට්ටමේ ගිහිල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කතා කරාම තාම මේ ලාභයට වඩා මුදල් ප්‍රවාහය වැදගත් කියන දේ තාම තේරෙන්නේ නැහැ. ලාභය අලාභය තියෙන්නේ කොලයක. බැංකුවේ සල්ලි නැත්තම් සල්ලි නැහැ. දෙවෙනි කාරණය තමයි
මේක මගේ ව්‍යාපාරය මට ඕන වෙලාක ව්‍යාපාරයෙන් සල්ලි ගන්න පුළුවන් මට ගෙදරක ස්ලැබ්බයක් දාගන්න ළමයට උගන්නන්න කනකර භාණ්ඩයක් කරන් දෙන්න මට ඕන වෙලාක සල්ලි ගන්න පුළුවන් කියලා මේ න්‍යායක් තියෙනවා. ඒකත් එක්කම පොඩ කතා කරමු ඇයි මේ දෙක වැදගත් කියලා සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්ට. ඔව් මම හිතන්නේ ඔබට පැහැදිලි අත්දැකීම් ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසාර්ථක වෙච්ච තැන්. අපි අසාර්ථක කියන වචනේ තයින් කළා නිකන් ඒගොල්ලෝගේ ව්‍යාපාරේ නතර වෙච්ච තැන්. ඔව්. බලුවොත් එතනින් 60-70%කටම හේතු වෙලා තියෙනවා. මගේ ජීවිතේ හම්බෙච්ච උදාහරණ නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ මුදල් කියලා හිතන එක අමතක වෙච්ච අවස්ථානේ. ව්‍යාපාරයට එන මුදල් ව්‍යාපාරේ මුදල්. මම හිතන්නේ ව්‍යාපාරය කියන්නේ වෙනම ශරීරයක්. ඔව්. එයාගේ ලේ ගමනාගමනය කරන විදියක් තියෙනවා. දැන් ඔයා එයාගේ ලේ ගමනය කරන විදිය අවබෝධයක් නැතුව ඔයාගේ ලේ ගණ්ඩ උත්සා කරනවා වැඩත්ත මන්දකින කියෙන මුදල් ප්‍රවාහය ම සලකන්න ඇතරම ව්‍යාපාරයක තියෙන ශරීරයක තියෙන රුදිරේම එක හැම වෙලේම තියෙනවා ක්‍රියාත්මක වෙන්ඩෝන් එතන්දි හරි පරිස්සම මුදල් ප්‍රවාහය කළමනා කරන නැත්තම් මහිතන්නේ ලොකු ගැටලුවක් කන හැබැයි තාමත් ලංකාව සෑහන්ඩ කවතක් සෙරු කලති මුදල් ප්‍රවාහය අනික්කාරණය තමයි මේ මුදල් කියලා අපි දකින දේ සම්බන්ධයත් පොඩි ගැටලුවක් තියෙනවා. අපි ගොඩක් කරාවට මම දකිනවා මේ ඔබහපු වශ්න අතිශය වැදගත් ගැන මට කියන්න ඕමනවත් තිබ දැම්ම එක. ඒගැන මුදල් කියලා සලකන්නේ බාණ්ඩයක් විකුණලා ව්‍යාපාරය ලැබෙන අර අපි ද්‍රව්වයමය මැටීරියල් එක තමයි මුදල් කෙලිතන්න. ඇ ව්‍යාපාරට විට දෙවල් තින මුදල් විත සල්කන්න යක කාලේ ඔය බලන්ඩ ලංකාවේ සුළුහා මධ්‍ය පරමාණ ව්‍යාපාරයෙන් කී දෙනෙක් මුදල් බවට පත් කරන්න පුළුවන් තමන්ගේ කාලය තමන්ම කැශියරක ඉඳලා තමන්ම CCT කැමරාවට පත් වෙලා සමම්ම එකකවන්ටන් බවට පත් වෙලා තමන්ම එක උපදේශක බවට පත් වෙලා නාස්ති කරනගේ. එතකොට මේ ව්‍යාපාරයකට කරන කැපවීම් වසයෙන් ගොඩක් අහිතායින්න සමාර ව්‍යාපාරකයෝ හිතන තමන්ගේ කැපවීම් කලගෙන මම තමයි ඉන්න කැශියරක මම දවල්ට කණ්ඩෙන් නැතු කැශියරකන්න. ඇයි ඒ යන වෙලාවේ 100-200ක් මේක මිස්සුණු මං එහෙම ඉඩ තියන්නේ. හැබැයි ඒක නෙවෙයි. ඔයා අනිත් පැත්තට හිතන්න ඕනේ. ඔයා එතන ඉන්න වෙලාවේ ඔයා ගත කරන කාලය මුදල් බවට පත් කරන්න පුළුවන් නේද? එතකොට මේ ඔයාගේ ව්‍යාපාරය තුළ නාස්ති වෙන කාලය. ඔයා සඵලදායීව පාවිච්චි කරන්නේ නැති කාලය මුදල් බවට පත් කරොත් අර පැත්තෙන් භාණ්ඩය හෝ සේවා විකිණලා ආයතනයට එන මුදල් වගේම අර කාලය වෙන විදිහට ආයෝජනය කරලා වඩ මුදල් ගේන්න පුළුවන්. ඒ කාලේ දවාට පුළුවන් ඔයාගේ හොඳම කස්ටමර්ස්ලා කීප දෙනෙක් කතා කරන්න බැරිද? දැන් කට්ටිය යන කස්ටමර්ස්ලා කතා කරන්න වෙලාවක් නැහැ කියලා. වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාම භාණ්ඩ විකිණීමයි මේක ඔක්කොම කරද්දී ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාව කියනවා ඔයාගේ භාණ්ඩය අලෙවි කරලා ඔයාගේ ආයතනයට එන මුදල් වලට අමතරව ඔයාගේ කාලය හරියට යොදවලා මුදල් ගොඩක් ගන්න පුළුවන්. ඒ කාලය මුදල් බාල පරිවර්තනය කරන්න මොකද ඒ අතිශය වැදගත්. මම සෑහෙන දකිනවා අපේ ව්‍යාපාරිකයෝ සමහර වෙලාවට CCTV කැමරාවක වැඩයි කෑස්ට්‍රෝ එක වැඩයි බාණ්ඩ ඩිලිවරි වැඩි ඔක්කොම ටික අර වන් මෑන් ෂෝ වගේ කරන්න යනවා. ඉතින් මේකෙන් පොඩ්ඩක් හරි වෙනස් වෙන්න මේ වෙනස් වෙන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ පොඩි මතයක් තියෙනවා කවුරු හරි කෙනෙක් ස්ටාෆ් එකට දැම්මොත් හොරකම් කරයි කියලා. ඉතින් ඔකට චැලෙන්ජ් කරන්න වෙනවා. ඔව් කැලුම් ඔයිට සමගාමී වන ප්‍රශ්නයක් මං ආසයි අහන්න. අපි දන්නවා කවුරුත් නොසිතූ විදියට මෑත ඉතිහාසයේ වෙච්ච ලොකුම ව්‍යසනය තමයි මේ ද්විත්ව ව්‍යසනය. එතකොට ගොඩාක්ම ඔතන වදින්නේ ඕනම අවස්ථාවක විපර්යාසයක් ආවම ආර්ථික වශයෙන් සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තමයි ගොඩක්ම වදින්නේ. ඔබ දෙන උපදෙස් මොනවද? දැන් මේ ව්‍යවසනෙත් එක්ක නැගිටින්න බෑ. හැමදාම වැටලා ඉන්න විදියක් නැහැනේ. වැටි වුණත් ව්‍යවසායකයෝ කියන්නේ ඉස්සරහට ගෙනියන කට්ටියක්. කොහොමද අපි මේකලන්ගේ ඔලුව උස්සලා ඉස්සරහට එන්නේ? ඇතට මම ව්‍යසනය ඇතිවෙලා සතියක් ගන්න කලින් විතර මම නොමිලේ මම සහ බාති අර්ථනායක අපි එක තුළ නොමිලේ ප්‍රෝග්‍රෑම් එකකුත් කරා. ඒක කරලා අපි කිව්වේ වැඩ කරන්න පටන් ගන්න කියලා. ගොඩක් වෙලාවට ඔබ දකින්න ඇති ව්‍යසනය ඉවර වෙද්දී සාමාන්‍ය කිසියම් සිස්ටම් එකක් තියෙන සමාගම් ඔක්කොම වැඩ කරන්න පටන් ගත්තා. මොකද ඒගොල්ලෝ සිස්ටම් එකක් නේ තියෙන්නේ. මිනිස්සු නෙවෙයි වැඩිපුරම වැඩ යන්නේ සිස්ටම් එක. ඒකෙන්ද ව්‍යසනය උනා හෝ නැතා ව්‍යසනයත් එක්ක ටික සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒතර මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ සිස්ටම් එකත් එයාමනේ. එයා අන්නර ඔබ මුලින්ම කිව්වා වගේ ඉමෝෂනල්
හැඟීම් බර සිරකූඩුවකින්නවා මම මේ වෙලා බිස්නස් කරොත් හරිද වැරදිද මානසික වැටලා ඉන්න වැටලයි මන් ලංකාවේ ව්‍යවසායකයන් දෙන පළවෙනි පණිවිඩය තමයි මේක ලංකාවේ සිද්ධ වෙච්ච අවසාන ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි පළවෙනි එකක් නෙවෙයි ඉදිරියට අනිවාර්යෙන් එන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ නමුත් අනිවාර්යෙන් එනවා ඒක තමයි ස්වභාව ධර්මය සහ විශ්ව නීතිය හැබැයි එතෙන්දී ඔබ මතක තියාගන්න ඔබට ව්‍යවසායකයෙක් විදිහට කරන්න පුළුවන් එකම දේ තමයි ඔබගේ ව්‍යාපාරය හැකි තරම් ඉක්මනින් පටන් ගන්න අවශ්‍ය පසුබිම් සකස් කරන්න. මම නම් ඔකට කියන්නේ 100%කින් වැඩි පටන් ගන්න කියලා. ඒක කල් දාන්න එපා. මොකද සියල්ල නිවැරදි වෙලා ව්‍යාපාරය පටන් ගන්න හිතද්දී සමහරට අලුත් තරම් කරෝ ටිකක් ව්‍යාපාරය පටන් ගන්න. අපි කොවිඩ් එකේ දැක්කවක වෙන්න පුළුවන්. අනික අපි දන්නවා මේ ව්‍යසන තත්ත්වවලදී තමයි අලුත් තරම් කරෝ නැගිසිටින්නේ. ඒක නිසා ඔයා වගේ ඉමෝෂන් බ්‍රේන් එකට ඒකට ඉඩ දෙන්න එපා. මොකද අනික එතෙන්දිත් අර සත්‍යයෙන් තොරතුරු වෙන් කර ගැනීම වැඩ. දැන් මේ වෙලාවේ ව්‍යසනයත් එක්ක ලංකාවේ ඍජුව සහ වක්‍රව මේකට මුහුණ දෙන්නේ ලක්ෂ 15ක් 20ක් විතර ජනගහනය. ලක්ෂ 15කට අඩු ප්‍රමාණයක් තමයි ඍජුව මේ අත්දැකීම මොකද මේ කේදෙනී අත්දැකීම ඉන්නේ. ඒකේ පසු බලපෑම තව ලක්ෂ 5කට වගේ තිබ්බා. මේ ලක්ෂ 180ක්. අර ලක්ෂ 20 කට රිගෙත් මොකද වෙන්නේ? අපි ලංකාව වෙන්න දැන් මේ වෙමින් යන්නේ නැහැ. නමුත් අපි මේ උත්සාහ කරේ නැත්තම් වෙන්නේ මොකද්ද? අර ලක්ෂ 180ත් අර ලක්ෂ 20 මානසිකත්වයේ ඉඳලා ඒගොල්ලොත් අරගොල්ලෝ ඇත්තටම ව්‍යසනෙ මොනවද දුන්නා? අර ලක්ෂ 180 මානසික ව්‍යසනෙ මොනවද දීලා? ඒ නිසා ඔබට ඒ ලක්ෂ 20ට උදව් කරන්න පුළුවන් වෙන්නේ ඔබ ශක්තිමත්. ඒ නිසා ඔයා මේ මානසික අනික වැදගත්ම දේ තමයි මේ ස්වභාවික ව්‍යසනෙ උදව් කරනවා කියලා කියන්නේ හැමෝම බඩු බෙදන්න ඕනේ නැහැ. හැමෝම ආධාර දෙන්නත් ඕනේ නැහැ. හැමෝම චැරිටි කරන්නත් ඕනේ නැහැ. ඒක කරන්න පිරිසක් හැදෙනවා. ඒක රජයක් තිබ්බත් නැතත් කොහොමද වෙනවා. ඒක ස්වභාවික වෙන දෙයක්. මේ ව්‍යසනයකදී මිනිස් සමාජය විසිරලා කියලා නැවත එකතු වීම ස්වභාවික දෙයක්. ඒකට විශේෂ කණ්ඩායම අවශ්‍ය නැහැ. අපි අවශ්‍ය වෙන්නේ මොකද්ද? නැවත යථා තත්ත්වයටපත් වෙන්න නෙමෙයි. හිටියටත් වඩා හොඳින් යථා තත්ත්වයටපත් වෙන්න තමයි මේ රජයන් මේ ව්‍යාපාර ව්‍යවසායික අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔයා ඒ වෙලාවේ ඔයාට ඇත්තට මේ වෙලාව හොඳට බිස්නස් එක කරන්න පුළුවන් නම් ඔයා ෂොප් එක වහලා බඩු බෙදන්න යන්න එපා. හරිද? ඒක සමහරට ගව හතර වටේ මිනිස්සු සමහරට අනම්මනම් කියයි. ඒකට හැබැයි ඔයා ඇත්තටම තාර්කික කළාගේ හොඳම දේ තමයි ඒ වෙලාවේ කූට ව්‍යාපාර උපක්‍රම ක්‍රියාත්මක කරන්නේ නැතුව අර බොරදියේ මාළු බා ගන්න නැතුව වාගේ බිස්නස් එක බය නැතුව කරන්න. ඔව් කැලුම් මං හිතන්නේ මං ආසයි දැන් කැලුම් වැලිකම කියන ලේඛකයා ගාවට පුද්ගල ප්‍රවර්ධන ඉතාමත්ම වැදගත් කාරණයක්. මම හිතන්නේ පොත් කීපයක්ම ඔබ ලියලා තියෙනවා මේ ගැන. පුද්ගල ප්‍රවර්ධනය ඇයි වැදගත්? පුද්ගල ප්‍රවර්ධනයෙන් ඔය පර්සනල් බ්‍රෑන්ඩ් එක සන්නාමය කොහොමද ගොඩනගන්නේ? ඊළඟ දේ තමයි පුද්ගල ප්‍රවර්ධනයෙන් සුබලපෑමක් ඉම්පැක්ට් එකක් සමාජයට ක්‍රියේට් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඇත්තටම මේ පුද්ගල සංවර්ධනය කියන එක අපිට සෑහෙන අවශ්‍ය වෙන්නේ තාම පුළුල්ම දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් අපි මේ විශ්වය තුළ මිනිසාට කළ හැකි දේ පිළිබඳව අපිට පූර්ණ අවබෝධයක් තාම නැහැ. ඒක කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින්වත් ඔප්පු වෙලා නැහැ අපිට කළ හැකි අපි උපරිමයි මොකක්ද කියලා. ඒකෙන්ද අපි හරිය ඉන්නේ කුතුහලයෙන් යුක්තව. ඒක තමයි මේ ජීවිතේ අපි කිව්වොත් මේ රහ තියෙන්නේ අපි කවුද කියලා දැනගත්තොත් කිසි රහක් නැහැ. අපි නොදන්නා ප්‍රමාණය වැඩි වෙන තරමට අපිට රහයි. මොකද කතන්දරේ ඊළඟ කොටස මොකද්ද වෙන්නේ වගේ. ඉතින් මේ අපේ ජීවිතේ ඊළඟට මොකද වෙන්නේ කියන එක තීරණය කරන්න ලොකු බලපෑමක් කරනවා අපි අපේ ඇතුළට ගන්න ආහාර වගේම මේ දැනුම අත්දැකීම කියන ආහාර. ඉතින් මේක ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි පුද්ගල සංවර්ධනය කියලා කියන්නේ. පුද්ගල සංවර්ධනය කියන එක මේ ලංකාවේ ටිකක් ඕක ස්ථානගත වුණේ ඩොක්ටර් නිමල් මේ ධනාත්මක චින්තනයෙන් කියලා. මේ තුන් ලෝකයේ අපිට තියෙන ප්‍රශ්න ටික විස්තර ගන්න තියෙන එකම ක්‍රමය මේක වගේ කියලා. නෑ ඒක නෙමෙයි පුද්ගල සංවර්ධන අරමුණ. කියන්නේ මේ වාට ගෙයක් දෙන එක වගේ ආදායම් වැඩි කරනවා වගේ භෞතික සාධක එක්ක තියෙන කාරණයක් නෙවෙයි. පුද්ගල සංවර්ධනය කියලා කියන්නේ වාගේ මනසේ ඔයා නොගිය ඉසව් වලට යන්න. ඔයාගේ මොලේ ඔයා මෙතෙක් ගවේෂණය නොකළපු ඉසව් ඇක්ටිව් නොකරපු නියුරෝන ටික ඇක්ටිව් කරගන්න. ඔයාගේ හදවතේ බලය තේරුම් ගන්න. ඔයා පුද්ගලෙක් විදිහට ඔයාට කළ හැකි දේ, දිය හැකි බලපෑම තේරුම් ගන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක්. ඉතින් පුද්ගල සංවර්ධනයේ ගොඩාක් හැකියාවන් අලුත් ක්‍රමවේද ගොඩාක් තියෙනවා. නමුත් මම
ලේකෙක් විදිහට තාමත් දකින අපේ පුද්ගල සංවර්ධන සාහිත්‍යය. ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඔක වර්ග කරලා තියෙන self help කැටගරිය. අපි ඒකට ස්වයං උපකාරක කියන වර්ගේ. මේ ස්වයං උපකාරක කියන වර්ගයේ පොත්පත් ලංකාවේ ලියවෙනවා අඩුයි. ඉංග්‍රීසි සාහිත්‍යය අතර මේක ගොඩාක් දියුණු තැනක තියෙන. අපි තාමත් අර ධනාත්මක චින්තන පොත්පත් positive thinking පොත් කියන තැනක හිර වෙලා තිනවා. පුද්ගල සංවර්ධනය කියන්නේ positive thinking නෙමෙයි. මේක positive thinking කියන්නේ ඒකේ පාර්ට් එකක් විතරයි. ඉතින් මං හිතන්නේ පොතක් දෙකක් පෙරලා බලන්න වාට වෙනසක් වෙන්න පටන් ගයි. බොහොමත් ස්තුතියි කැලුම්. අද අපිත් එක්ක එකතු වුණාට ඒෂියා ප්ලස් මෙහෙවන නෙක්ස්ට් ජෙන් ප්‍රෝග්‍රෑම් එක බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි.